වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භ වී රණවිරුවන් මුලතිව් ජයග්‍රහණ ලබා ගැනීමත් සමග කොටි ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාව අතර සිට සිය ප්‍රහාර දියත් කිරීම ආරම්භ කළා. රජය සාමාන්‍ය ජනතාවට රැඳී සිටීම සඳහා යුද මුක්ත කලාප නම් කිරීමත් සමග කොටි ග්‍රහණයෙන් මිදී රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණෙන ප්‍රමාණය ඉහළ ගියා. එම ජනතාව පිළිගෙන අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර වලින් අනතුරුව වවුනියාව සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ රඳවා තැබීමට පියවර ගැන්නා. මෙම සාමාන්‍ය වසියන්ට මුවා වී ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේ ඔවුන්ගේ කුරුරි බව තවදුරටත් පෙන්눔 කරමින්. ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදී පැමිණෙන ජනතාව සඳහා වවුනියාව සෙට්ටිකුලම සහ මන්නාරම් ප්‍රදේශවල කඳවුරු 14ක් ස්ථාපනය කර තිබෙනවා. තාවකාලික නිවාස ඉදිකර ආහාර සෞඛ්‍ය පහසුකම් වලට අමතරව අධ්‍යාපන සහ වෘත්තීය පහසුකම්ද මෙම කඳවුරුවලදී සැපයෙනවා. අපේ ළමයින්ට පාසල් යාම සඳහා ඉඩ සලසා දී තිබෙනවා. ඒ වගේම ළමයින්ට සියලුම පහසුකම් රජය විසින් ලබා දී තිබෙනවා. අපිටත් ස්වයං රැකියා කිරීම සඳහා පුහුණු වීම වල නිරත වීමට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ සඳහා උදව් උපකාර කරපු ජනාධිපතිතුමාට අපි ස්තුතිය අපි පුද කරනවා. මැනික් ෆාම් කඳවුරේ අපිට හොඳට සලකනවා. අවශ්‍ය පහසුකම් සපුරා දී තිබෙනවා. රජයේ සපයා ඇති පහසුකම් පිළිබඳ විවිධ අවස්ථාවලදී අන්තර්ජාතික සංවිධාන විමසිලිමත් වුණා. ජාත්‍යන්තරය තුළ ඒ පිළිබඳ තිබූ සැකය තුරන්ව ගියේ එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ජෝන් හෝම්ස් මහතාගේ සංචාරයත් සමගයි. කඳවුරු සංචාරය කළ හෝම්ස් මහතා එහි ඇති නියම තත්ත්වය නිරීක්ෂණය කොට ඒ පිළිබඳව රජයට සිය ප්‍රසාදය පළ කළා. පසු හෝම්ස් මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ නිර්දේශයන්ට අනුව ශ්‍රී ලංකා රජය අවතැන් වූවන් සඳහා විශිෂ්ට ලෙස පහසුකම් සපයන බව තහවුරු කර තිබුණා. රජයේ විදේශ ස්ථානාපතිවරුන්ට අවස්ථා ගණනාවකදී මෙම කඳවුරු වෙත ගොස් තත්ත්වය නිරීක්ෂණය කරන්නට අවස්ථාව ලබා දුන්නා. රජයේ සපයා ඇති පහසුකම් පිළිබඳව ඔවුන් පළ කළේ ප්‍රශංසනීය සහතිකයක්. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ නියෝජිතයන් පෞද්ගලිකවම මෙම සුබසාධන කඳවුරු අධීක්ෂණයෙන් ලක් කරමින් අවශ්‍යතා පිළිබඳව සොයා බැලීම විශේෂ සිදුවීමක්. රජයේ ඉදිරියේදී මෙම කඳවුරු වල වෙසෙන ජනතාවගේ සුබසාධනයටද දැනටමත් පියවරගෙන තිබෙනවා. තාවකාලික නිවාස සියලුම දේවල් දැන් හදාගෙන යනවා. ඉතින් ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා මේ මාස අන්තිම වෙනකොට පවුල් 10000ක් මේ සහන ගම්මාන වලට අපිට එවන්න පුළුවන්. අවතරම සියලුම ජනතාව අපේ රජයේ බලාපොරොත්තුව ඉතා ඉක්මනින් තමුන්ගේ ප්‍රදේශවලට නැවත පංජීකරණය කරන එක. ඒකේ පළවෙනි අධීර වශයෙන් අපි මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව, ඒ වගේ දෙවනි අධීර වශයෙන් වවුනියා දිස්ත්‍රික්කයේ, ඒ වගේම මුලතිව් සහ කිල්නති දිස්ත්‍රික්ක වලට පින්බෝම ඉවර කරලා සියලුම පහසුකමුත් එක්ක අපි නැවත පංජීකරණය ඉතා ඉක්මනින් කරනවා. නිවාස 2600ක් ඉදිකිරීම දැනටමත් ආරම්භ වී ඇති අතර රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථා ඇතුළු ආයතනයෙහි ඉදිකිරීම සිදු කරනවා. රජයේ ඊට වැය කරන මුදල රුපියල් කෝටි 30කට අධිකයි. කොඩිරිප්පු නගරයට නැගෙනහිර දිසාවෙන් යුද හමුදාවේ ගමන වැළැක්වීමේ LTTA තවත් යුද බාධකයකු වීමේ මෙම ආරක්ෂක පෞරද බිඳ දමන්නට පස්වන ගැමුණු හේවා බැලෑනියේ රණවිරුවන්ට හැකි වුණා. පුතුකොඩිරිප්පු මුලතිව් ප්‍රධාන මාර්ගයට මීටර 300ක් දකුණින් මෙම ආරක්ෂක පස් බැම්ම ත්‍රස්තවාදීන් ඉදිකර තිබුණේ. ඒ සාමාන්‍ය ජනතාවගේ නිවාස අතර එකිනෙක සම්බන්ධ කරමින් LTTA ත්‍රස්තවාදීන්ට ඉතිරිව ඇත්තේ කුඩා වූ බිම්කඩක්. එම බිම්කඩ හෝ රැකගැනීමේ අරමුණින් LTTA ත්‍රස්තවාදීන් පුතුකුඩිරිප්පු නගරයට නැගෙනහිර දිසාවෙන් මෙම ආරක්ෂක පස් බැම්ම ඉදිකර තිබුණේ. සන්නහ සන්නද්ධ රථවල ගමන වැළැක්වීමේ අරමුණින් දැවැන්ත යුද අගලක්ද සමගිනුයි LTTA මෙම ආරක්ෂක බැම්ම ඉදිකර තිබෙන්නේ. පස් බැම්මට අමතරව මෙහි ඉදිරිපස යුද අගල ගැඹුරකින් යුක්තවයි ත්‍රස්තවාදීන් මෙවර සකස් කර තිබෙන්නේ. සන්නහ සන්නද්ධ රථවලින් LTTA ත්‍රස්තවාදීන්ට අකණ්ඩව පහර දෙමින් සිටින්නේ. එනිසාම සන්නද්ධ රථවල ගමන වැළැක්වීමට ත්‍රස්තවාදීන් යුද අගල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නට ඇති බවයි යුද හමුදාව පවසන්නේ. 53 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් කර්නල් රවිප්‍රියගේ අධීක්ෂණයෙන් යුත්
8 වන කාර්ය සේනාංකයේ ලුතිනන්ට් කර්නල් ලලන්ත ගමගේගේ මෙහෙයවීමෙන් යුත් 681 වන බලසේනාවේ රණවිරුවන් මේ ආකාරයෙන් දරුණු සටන් මැද LTTට ඉතිරි වූ සීමිත භූමි ප්‍රදේශයද දිනෙන් දින කුඩා කරමින් සැලසුම් සහගත ගමනක නිරතව සිටින්නේ. කොටු වී සිටින භූමිය හෝ රැක ගැනීම ත්‍රස්තවාදීන්ගේ අරමුණ. ඒ නිසාමයි සියලු යුද උත්සාහයන් දරමින් සියලු යුද උපක්‍රමයන් යොදමින් යුද හමුදාවේ ගමන වැළැක්වීමේ උත්සාහයක LTT නිරතව සිටින්නේ. යුද මුක්ත කලාපයේ සිට බරාවි ප්‍රහාර එල්ල කළද කුඩා බිම් කඩකට සියලු සමාජිකයන් එක්තැන් කොට පහර දුන්නද විරෝධාර සෙබළුන්ගේ ගමන LTTට නතර කළ නොහැකි බව ඔවුන් මේ වන විට සනාථ කර තිබෙන්නේ. අදවන විට LTT ත්‍රස්තවාදීන්ට ඉතිරිව ඇත්තේ වර්ග කිලෝමීටර 35කට අඩු වූ බිම් ප්‍රදේශයක්. එවන් සීමිත බිම් ප්‍රදේශයකට LTT සීමා කිරීම තුළින් LTT ඊළාම් සීනය සැබෑ කරගන්නට තවත් අවකාශයක් යුද හමුදාව ඉතිරි කර නැහැ. මෙවන් වූ ජීවිත කැප කරමින් ලේන් දහඩියෙන් නැහැවුණු මිනිසුන්ගේ කැපකිරීම මත ඔවුන්ගේ ධෛර්යයේ ප්‍රතිඵලය මතයි LTT නිමා කිරීමේ බලාපොරොත්තු මේ ආකාරයෙන් දිනෙන් දින මල්පල ගැන්වෙමින් පවතින්නේ. ජමිල් ආනන්ද, වසන්ත කුමාර සමගින් මම සුජිත් පිතානපතිරණ පුතුකුඩිරිප්පු ඉදිරි ආරක්ෂක ප්‍රදේශයේ සිට දිනෙන් දින ඉදිරියටම ගමන් කිරීමත් සමගම LTT ත්‍රස්තවාදීන් මෙම ජනතාව තැනින් තැනට රැගෙන යමින් සිර කරගෙන සිටියා. ආරක්ෂිත ප්‍රදේශවලට ජනතාවට පැමිණීමට ඉඩ ලබා නොදුන් LTT එම ජනතාව ඉදිරියේ තබා ගනිමින් රණවිරුවන්ට ප්‍රහාර එල්ල කළා. ඒ සිවිල් ජනතාව මෙන්ම ත්‍රස්තවාදියා පිළිබඳ මැනවින් හඳුනන මේ රණවිරුවන් එම දෙපිරිසට දෙආකාරයකට සැලකීමට පියවර ගත්තා. වැසි ජලයෙන් යට වූ කලපු ප්‍රදේශය හරහා ගමන් කළ රණවිරුවන් දැඩි දුෂ්කරතා මැද LTT ත්‍රස්තවාදීන් සිර කරගෙන සිටින උතුරේ අහිංසක දෙමළ ජනතාව නිදහස් කර ගැනීමට ක්‍රියා කළා. අම්පලාවන් පොක්කනේ ප්‍රදේශයේ මාර්ග රැසක් වගුරු බිම් බවට පත්ව තිබෙනවා. එහෙත් එම ප්‍රදේශය හරහා පැමිණෙන සිවිල් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට ටැක්ටර් සේවාවක් ක්‍රියාත්මක කරනවා. හේතුව මෙම මාර්ගවල ගමන් කළ හැකි වන්නේ ටැක්ටර් රථ පමණක් වීමයි. මේ ජනතාවට ලබා දෙන ආහාර පාන පවා පැහැර ගැනීමෙන් LTT දෙමළ ජනතා හිතවාදීත්වයේ තරම වඩා හොඳින් පෙන්눔 කරනවා. රජයෙන් ලබා දෙන ආහාර පැහැර ගන්නා ත්‍රස්තවාදීන් දිනකට එක් වේලකට පමණක් ප්‍රමාණවත් ආහාර ජනතාවට නිකුත් කරනවා. අහිංසක දෙමළ දරුවන්ට රජයෙන් නිකුත් කරන ආහාර පාන ටික පවා කොල්ලකන වේලුපිල්ලේ ප්‍රභාකරන් වයස අවුරුදු 15ට වැඩි කිසිවෙකුටත් තම ත්‍රස්ත ව්‍යාපාරයට සම්බන්ධ නොවී සිටීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. සිවිල් ජනතාව සිර කරගෙන සිටීම සඳහා ත්‍රස්තවාදීන් ජනතාව සමීපයේම කඳවුරු බැඳගෙන තිබෙනවා. පසුගිය දිනවල එම ජනතාව හමුවට පැමිණි මුහුදු කොටි නායක සුසේ හමුදා ප්‍රදේශවලට නොයන ලෙසටත් තමන් පිළිබඳ විශ්වාස කරන ලෙසටද ආයාචනා කළ බවට තොරතුරු පවතිනවා. ඒ පිළිබඳ අබමල් රේණුක තරම් හෝ විශ්වාසයක් නොතැබූ දෙමළ ජනතාව රණවිරුවන් සමීපයට පැමිණ ඇත්තේ LTT ත්‍රස්තවාදීන්ගේ කඳවුරකට හා වාහන කිහිපයකට ගිනි තැබීමෙන් පසුවයි. මේ අනුව දැන් විශාල වශයෙන් දෙමළ ජනතාව LTT ත්‍රස්තවාදීන්ට එරෙහිව කැරලි ගැසීමට පෙළඹී සිටිනවා. දිනෙන් දින පරාජය වන LTTට මෙම තත්ත්වය පාලනය කිරීමට නොහැකි වී තිබෙනවා. කාල වයස්කරුන් හා තරුණයන් ත්‍රස්ත කටයුතු වලට බලහත්කාරයෙන් යොදා ගන්නා වේලුපිල්ලේ ප්‍රභාකරන්ට එරෙහිව ජනතාව මෙසේ කැරලි ගැසීම අතිශයින්ම සාධාරණ බවයි සඳහන් කළ හැකි වන්නේ. විමංග විජේතුංග වසන්ත බණ්ඩාර සමග මම අනුරාධපුර කුඹුර.